මම කාලෙකින් මාරම ලස්සන ලොකේෂන් එක වීඩියෝ එකක් ගෙන්න යන්නේ. ඉතින් මේ ලොකේෂන් එක ඩුබායි වල තියෙන ප්‍රධානම තැනක්. මාරම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් ඔයාලා ඩුබායි ගැන දන්න කෙනෙක් නම් මේ ලොකේෂන් එක ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් මේ ලොකේෂන් එක තියෙන්නේ ඩුබායි වල එක පැත්තක තමයි. ඉතින් මේ ලොකේෂන් එකේ නම ඩුබායි ක්‍රීක් හාබර් එක. ඉතින් ක්‍රීක් එකේ ටුවර් එකක් යන ගමන් මාරම විදියට ෆැමිලි එකත් එක්ක නිදහස් දවසක යන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන හොඳම තැන මෙතන. ඉතින් මම දැන් මේ හාබර් එකේ ටිකට් ගන්න තැනට ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ. මම දැන් මෙතනින් ටිකට් එකක් අරගෙන මගේ බෝට් එක යනකම් ඉන්නවා. ඉතින් දැන් මගේ බෝට් එක ආවා. දැන් මම මේ යන්නේ බෝට් එකට යන්න. ඉතින් ගොඩක් අය ඉන්නවා. අනිවාර්ය දවසක ආපු නිසා ගොඩක් අය ඉන්නවා. මගේ හැමෝගෙම මුණ දැක්ක ගොඩක් සතුටින් ඉන්නේ හැමෝම. මොකද මේ රයිඩ් එක මාරම ලස්සනයි. ඉතින් ඉස්සරහට වලට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු බෝට් එකට. ඔන්න දැන් අපි යන්නේ. ඉතින් ඔන්න බෝට් එක හරවනවා. මාරම සතුටු ෆීලිං එකක් තියෙනවා. ඇත්තටම සතුටුයි. අපි බලමු ඒ තරම් ලස්සන තැනක් මෙතන මම දැක්ක ගොඩක් ෆොටෝස් වීඩියෝස් ඒ ටික බලලා ඉතින් නිවඩු දවසක් යනකම් ඇඟිලි ගෑනලා ඔන්න මට නිවඩු දවසක් ආවා. මම දැන් යනවා. ඉතින් ඔයාලටත් දැන් බලා ගන්න පුළුවන්. ඇත්තටම මාර ලස්සනයි, මාර ක්ලියර්, මාරයි. ඉතින් මේ බෝට් එක ගැන කිව්වොත් මේකෙත් ඔයාලට මේ බෝට් එකට ඩිරම් 3යි යන්නේ. මේ රයිඩ් එකට ඔයාලගේ බස් කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ටිකට් එකක් ගන්නත් පුළුවන්. මොකද ප්‍රශ්නයක් නෑ. ඔයාලට බස් කාඩ් එකක් තියෙනවා ටිකට් එකක් ගන්න අවශ්‍යතාවයක් නෑ. මේකෙත් අර බස් එකේ වගේ පංච කරන මැෂින් එකක් තියෙනවා. පංච කරලා යන්න තියෙන්නේ. ඉතින් මේ බලන්න ඔයාලා මේ වීඩියෝ එක උනත් හැමෝම මාර සතුටින් ඉන්නේ. ඒ කියන්නේ ෆස්ට් ටයිම් යන ඕන කෙනෙක්ට මේ ෆීලිං එක දැනෙනවා හොඳටම. මොකද මාරම ලස්සනයි මෙතන. වටේම බ්ලූ කලර් එක තියෙන්නේ. බිල්ඩින් පවා ඒ කලර් එක තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. මම මේ හාබර් එකට යන්නේ. ඉතින් හාබර් එකත් ඒ වගේම ලස්සනයි. මාත් එක්ක ගියා පොඩ්ඩෙක් අපේ අල්ලපු රටේ. එයා මාත් එක්ක මාර සතුටින් එයා ගියේ. ඉතින් අපි යමු. Magsagwan na raw kayo, patay na makina. ඉතින් අපි දැන් බෝට් එකක් ගාව ඉන්නේ. මෙතන පොඩ්ඩක් ෆ්‍රී වෙනකන් බෝට් එක පොඩ්ඩක් මෙයා පාක් කරන් ඉන්නවා. ඉතින් අපි දැන් බෝට් එක පාක් කරන්න යන්නේ. ඊට පස්සේ මේ වගේ ලස්සන view එකක් පේන්න ඔයාලට. ඉතින් මෙතනින් වැස්සට පස්සේ තමයි මේ මාර ලස්සන view එක ඔයාලට පේන්නේ. ඔයාලා ගොඩාක් ෆොටෝස් වල දැකලා ඇති. ඩුබායි මෝල් එක ඒ වගේම බර්ජ් ඛලීෆා view එක පේන ෆොටෝස්. ඉතින් මෙතන තමයි ෆොටෝස් අරන් තියෙන්නේ. මෙතන ඩුබායි ක්‍රීක් වල view point එක ගාව ඉඳලා. ඉතින් මම එතනටත් යන්නම්. බලන්න මේ මෙතන මාරම ලස්සනයි. ගොඩක් අය පාටිස් දානවා මේ බෝට් වල ඉඳගෙන. මම දැන් හාබර් එකෙන් බැස්සා. මෙන්න මේ විදිය තමයි ළමයි ඩුබායි හාබර් එකේ view එක තියෙන්නේ. ඉතින් ආයෙ පැත්තෙන් පේනවා අපිට බර්ජ් ඛලීෆා. ඉතින් ඔන්න ඔය විදියට බර්ජ් ඛලීෆා ඒ view එක පේනවා ඩවුන්ටවුන් view එක. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තැනක්. ගොඩක් අය මෙතන රෙස්ටුරන්ට් වල ගොඩක් අය කෑම ගන්නවා ගෙදර අයත් එක්ක. රෙස්ටුරන්ට් එක ඔක්කොම ෆිල් වෙලා තියෙන්නේ. සීට් ඔක්කොම ෆිල් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මානම ලස්සන තැනක්. ඇත්තටම ලස්සනයි. ඒ ක්‍රෙඩිට් එක කොහොමද දෙන්න ඕනේ? ඒ තරමට ලස්සනයි. ඉතින් මගෙත් එක බෝට්ටුවේ ආපු ගොඩක් අය ඇත්තටම ආසාවෙන් ඇවිදිනවා පේනවා. ඉතින් ලස්සන බෝට් තියෙනවා ලක්සරි යෝට්. ඒ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේන මෙන්න මෙතන තමයි ගොඩක් විශේෂම තැන. බබාලා නම් මාරම ආසයි මෙතනට. මෙන්න මෙතන මේ ලෝක ගෝලයක් වගේ තියෙන මේ මල් ගහ මාරම ලස්සනයි. මෙතන තමයි ගොඩක් අය ෆොටෝස් ගන්නේ.
මෙතන ඇත්තටම මාර ලස්සනයි. බබාලගේ ෆොටෝස් මම දැක්ක ගොඩාක් මාරම ලස්සනයි. ඉතින් මේ වගේ තමයි හාබර් එකේ view එක තියෙන්නේ. මම දැන් යන්නේ view point එකට. ඉතින් ඔන්න අවසානයේ මම view point එකට ආවා. මේ තමයි මෙතන තමයි view point එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි view point එක උඩට යන්න තියෙන්නේ. මෙතන අපිට හාබර් එක ලස්සනට පේන්නේ මෙතනට. මෙතන තමයි ලස්සනටම හාබර් එක පේන්නේ. මෙතන හාබර් එක පේනවා. ඉතින් මම view point එකට ආවා. මේ පැත්තෙන් හාබර් එකෙන් මේ විදිහට බලාගෙන යද්දී අපිට ගොඩාක් ආස කරන ඩුබායි ඩවුන්ටවුන් එක මේ විදිහට පේනවා. ඉතින් මේක මාරම ලස්සන view එකක්. හැන්දෑවට ඉර බෑගෙන යද්දී මෙතනට ලස්සනට ඩුබායි ඩවුන්ටවුන් වල view එක පේනවා. කෙලින් බර්ජ් ඛලීෆා එකට පහලින් ඉර බෑගෙන යන විදිහට මාරම ලස්සනට පේනවා මෙතනට. ඉතින් මම දැන් second view point එකට ආවා. මෙතනට පේන්නේ ඩුබායි එයාපෝට් එකෙන් ෆ්ලයිට්ස් බාන ඒ ටික පේනවා. ඉතින් මෙතන තමයි ඊළඟ view point එක. මෙතන ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ වගේ පඩිපෙළකින් තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් මෙතනින් උඩට ගියාට පස්සේ අපිට අමුතුම විදිහේ ලස්සන ඩිසයින් එකක් හදලා තියෙනවා මෙතන. ෆොටෝ පොන්ට් එකක් හදලා තියෙනවා. එතන මේ වගේ ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඉතින් මම ගිය ක්‍රිස්මස් දවස්වල නිසා මෙතන ලස්සන නත්තල් ගහක් හදලා තිබ්බා. මාරම ලස්සනයි. ඉතින් මෙතනත් මේකත් ගොඩක් ලස්සනයි. ඇත්තට වෙනම වයිබ් එකක් තියෙන මෙතන. මාරම ලස්සන වෙනම වයිබ් එකක් මෙතන තියෙන්නේ. හිතා ගන්න බෑ. මෙතනින් මේ view point එකට පේන view එක මාරම ලස්සනයි. ඉතින් එන්න ඇත්තටම එන්න හැමෝම ඉතින් ඔයාගේ නිවාඩු දවසක ඇවිල්ලා මෙතන ලස්සන බලන්න. ඉතින් මාරම ලස්සනයි. මට දැනුනේ නිකන් සිංගප්පූරුව වගේ ෆීලින් එකක්. මේ අර මං කියපු ලස්සන මල් ගහ. ඉතින් ඔය විදිහට තමයි මගේ දවස ගත වුණේ. ඉතින් එදා දවසේම ගත වුණා. ඉතින් දැන් හවස් වෙලා මම යන්න ළඟයි. මම දැන් ආයෙත් හාබර් එකට යන්න ඕන. මගේ බෝට් එක ගන්න. මම යනවා ඩුබායි. මම යන්නේ ඩුබායි ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා. ඉතින් තමයි මම මෙට්‍රෝ එක ගන්නෙ. ඉතින් මේ වගේ ලස්සන view එකක් මම අවසානට ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙහෙම view එකක් තමයි හවස් වෙද්දි තියෙන්නේ. ඉතින් හවස් වෙද්දි මාරම ලස්සනයි මේ බලන්න. පුදුම ලස්සනයි හවස් වෙද්දි. මාරම ලස්සන රොමැන්ටික් ගතියක් තියෙන්නේ. කපල් වලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මාරම ලස්සනයි. ඉතින් මම දැන් මගේ බෝට් එක ගන්න යන්නේ. ඉතින් අද දවසේ ඉවරයි. මම බෝට් එක ගත්තා. මම දැන් යනවා මගේ රූම් එකට. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරනවා හැමෝම. ඇතොම අධිකව මහන්සි වෙනවා. ඉතින් ඔය මහන්සිය ඇස්සේ ලැබෙන නිවාඩු දවසක මේ වගේ නිදහස් ලස්සන තැනකට ඇවිල්ලා ඔයාලා සතුටින් ඉන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ලයික් කරන්න. මම ලස්සන වීඩියෝ ගොඩක් ගෙන ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එහෙනම් බයි බයි.